කපු මහත්තයා බලන්න අර හරට්ටියක් කීම දක්කන අනුරාධපුර පළාතේ මෙලී කෝටු කරේ තියාගෙන ඉඳලා හැන්ද යනකල් එළහරක් දක්කන. එළහර ටික කොයි ගියාද මේ හර ටික කොයි ගියාද වතු වලට පැනිද හේන් වලට පැනිද ගොයන් වලට පැනිද. ඉතින් හරට්ටියක් දක්කගෙන ඇවිල්ලා ඉස්සරහා පැත්තට එම ඇවිල්ලා පුංචි මහත්තයා ලස්සන සෙල්ලමක්වත් කරලා පින්නා බලන්න එන. හරි ඉක්මන් කරන්න. තවත් එකක් කීම ගහනවා බලන්න එන පුංචි මහත්තයා බලන්න එන. ඉනුමක් ගහලා ඇවිල්ලා නැන්ද මාමලා ආදි හේම යන්න ඕනේ කියලා 37න් යන්න බෑ කියලා කදුස්ස කරේ තියාගෙන නැන්ද මාම බලන්න යනවා. අනේ කොහොමද කැවුම් කෙසල කන්ද එලකිරිද මීකිරිද බද්ද බුලද්ද මාළුද කියලා නැන්ද මාම බලන්න යනවා. කපුරාලා බලන්න කැවුම් කෙසල කන්නේ අරගෙන බරින් බරට නැන්ද මාම බලන්න එනවා. කපුරාලා බලන්න රවුමක්වත් වරින් බලන්න එනවා. කොහොමද නැන්ද මාම බලන්න ගියා කියලා නැන්ද මාම දුරගල්ලි කියලා දෑවක් දැකීම දුන්න නැහැ කියලා වන්න පළාතට ගිහිල්ලා ගෙවල් වලට හොරකම් කරා. කපුරාලට ගෙවල් දොරවල් හදලා දෙන්න බෑ ලනු කොට නීම හදලා දෙන්න. කපුරාලවත් බලන්න කොහොමද ජනෙල්ලේ නීම රින්ගලා හොරකම් කරපු විදියක් පෙන්වන්න බලන්න එන. ඉක්මන් කරන්න හොරකම් කරවයි කියලා කොහොමද පොලිසියට ඒම ආරංචිලා දෙපැත්තට දෙයක් කන්න පිටතලාවට මාංචු දාලා පොලිසිය පැත්තට එක්කන් යනවා. හොරාද තක්කඩියාද මිනිමරුවාද මංකොලකාරියාද ගමේ චන්දියාද ගමේ කුපාඩියාද බිරිබැද්දාද කියලා. පොලිසිය පැත්තට එක්කන් ගිහිල්ලා නඩු කියවලා නඩු පෙරදුනා කියන නඩු කාර්තුම වැරදිකාරී කුසවිස උලේනන්න. ඉතින් උලේ ඉඳලා බිමට බැහැලා කපුරාලා ඉන්දියාව ලංකාව පැත්තට හනුමන්තාපයි. ඉතින් මෙහෙ පැත්තට සැරයක්වත් පැනහමන පැනලා මාටි මහත්තයක බලන්න කොහොමද ලස්සන කොණ්ඩාරමක්වත් බලන්න. තවත් එකක් කීම ගහනවා බලන්න. විනමක් ගහලා ඇවිල්ලා බලන්න ලෝක හාමුදුරලාට එම සලුත්කාරයක් කියමු දීලා යන්න ලෝක හාමුදුරුවෝට එන්නේ. අපන්න ඔබ දෙල්ලා කරන්නේ නැහපන්න. බහින්න පුංචි මාර්ගෙන් බහින්න. එයාට දීලා යනවා. අම්බෝ කොහොමද බලන්නේ? අන්න පිළිගන්න. ඔතේ දිවන්න බෑ හරියට. ඉස්සෙල්ලා ගලවලා හම්බුනේ තියෙන්නේ මේ ඒකට අර කැම කරන දත් තියෙනවා. මේ මේකෝ යාළුයි. මේ තුන්දෙනා යාළුයි. යාළු කරලා තියෙන්නේ නැත්නම් නෑ පොළොංග ගිලිනවනේ. තරහ කරපු සාපේ නයි පොළොංග ගන්න වයිලක් තියෙනවා. අර හුරු කරලා තියෙන නිසා මුකුත් කරන්නේ නෑ.
විල්මා සියත් එක්ක බින්ගියේ දැන්. අවර්ලා තියන්නේ. මෙයා මේ අන්න පුළුවන්. වරදේ එකට ඉන්නවනේ. ඔව් එකට ඉන්න. මේ ණය කොළඹ. එයා මොනවද කන දාන්නේ? අම්මුට බිත්තර දෙනා හාමුදුරනේ මේ පොළකට මස් කවනවා. මෙහෙමද? ඔව්. අලල් බලන්න පොණාද මෙන්න. මෙන්න කටටත් තිබ්බ කපන්නේ. අනේ වාල්ලු කෙනෙක් අල්ලන්න මම අල්ලන්න බෑ. අල්ල බලන්න. ණය අල්ලන්න බෑ. ණය කියන්න බෑ. ණය එහෙම නේ පොළ ගන්න සෝර කරන්න පුළුවන්. ඔය හීර වුණා කිව්ර වයිටම ආපන්නේ. රිලුණා. එන්න අල්ල බලන්න. ඔය සාදරල බලන්න මේ මුකුත් කරන්න අල්ල බලන්න. මේ අනකට අකල්ලි බලමුනේ. ඕනේ දෙන්න බෑ. අනකට ටටා ඉන්නවා බවුනේ. ඕන්න යා මලනෝ. මේ රිලා එයා අපන්නේ. නෑ එන්න දෙන්න ඕක රිලා වේලා අපන්න. වෙන එන්න මෙහෙට එන්න. 10 ගන්න ගැන හරි අද වල නපනෝ එහෙම බය වුණොත් කොහොමද දෙන්නේ? දැනෙන්නේ මම. අල්ලන බලන්න. අතගාලා බලන්න. කියන්නේ ඉස්සර කොහොමද දුන්නා? අල්ලන බලන්න. මොනවායි වෙලී. කැලේදී කොන. ඔය ඉලක්කේ මම හරියට ආරේ දාලා. ඒ හැමෝම හයි අතට තිබ්බොත් කපන්නේ. ඒකෙන් බලන්න කක්ුණාට නේද? ඔව් මේ හර්ම ධර්ම සතන්නේ පොළඟ ඒත් අර හීල වුණාම ඔය පුංචි කාලේ ඉඳලා හදන්නේ නෑ. අල්ලනකොට මේකට ලොකුවට තිබ්බ අර ඇඟ බහිනවා කියන අර පෙට්ටි ඉරේලා. ඊළ වෙනවද එහෙම ඔයිට වඩා ලොකු වෙනවනේ. ලොකු වෙනවා. මේකට වඩා මහත තිබ්බා. මාස් කොච්චර කැවට වැඩක් නෑ. ඒකට අවහිර වැඩි. ඇඟ බහින මෙයා නාන්නේ වතුරනේ. වතුරේම ආස කියලා වාදිනට තියලා බොන්න වතුර දෙනවා. හපන්නේ නැහැ අපන්න එන්නල බලන්න. අද්දකින් මේ වලව ගන්න බය වෙන්න එපා. කුඹුරයි තමයි බය වෙන්න එපා. මේ කටට තිබ්බත් අපන්නේ. අටයි බලන්න. බය වෙන්න එපා. ඒ ඔඩුකේ තියාගෙන මුකුත් කරන්නේ මුකුත් දෙන්නේ ඔක. මේක සතර. බය වෙන්න එපා පොණා. මේක මුකුත් කරන්නේ.